අයබෝන් හැමෝටම ඔන්න 9 වසරේ ඔයාලට තුන්වෙනි වාර විභාගයේ වෙනුවෙන් ඉගෙන ගන්නා සියලු කරුණු මතක තබා ගැනීමේ වැඩසටහන මේක. ඉගෙන ගන්නා කරුණු මතක තබාගෙන තුන්වෙනි වාරයට හොඳ ලකුණු ටිකක් ලබා ගන්න කරන වැඩසටහනක් තමයි මේක. එතකොට මේකේ තියෙන ගණන් ටික හදලා මම බෝඩ් එකේ දාන ගණන් ටික ඔයාලා හදලා ඒ ටික මම අහපව කියලා දෙන එක බලලා ඔයා අහපව ආයෙ මතක් කරගන්න ඕනේ. ඔයා ඉගෙනගත්තු කාරණා. මේ පාඩමක් නෙමෙයි. ඔයා ඉගෙනගත්තු කාරණා නැවත මතක් කිරීමක් කරන්නේ. ඉතින් පාඩම් කරන කම්මැලි ඔයාට පාඩම් කරන විදිය තේරෙන්නේ නැති ඔයාට කොහොමද ගණන් පේපර් එකට සූදානම් වෙන්නේ කියලා තේරෙන්නේ නැති ඔයාට දෙන ගණන් ටික තමයි මේ දෙන්නේ. මේ ටික මේ විදිහටම කරගෙන ගියොත් එපිසෝඩ් ටික එක්සෑම් එකට පිළිවෙලට ඔයාලට කොට දාගන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න අද මම ඉස්සල්ලාම ගන්නවා කෝණ සම්බන්ධ ගණන් ටිකක්. ඉතින් බලන්න වාගේ කෝණ දැනුම මතක් කරලා බලමු. කෝණ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, ඔයගොල්ලන්ගේ නෑදෑයන්ට, යාළුවන්ට හැමෝටම ෂෙයා කරන්න. හැම ග්‍රේඩ් එකකටම මේක කරන්න තියෙනවා. හරි. දැන් ඔන්න මෙතන දාලා තියෙනවා ගණන් ටිකක්. දැන් බෝඩ් එකේ මම දානවා ගාන. මේ දාලා තියෙන මේ ගාන හැටියට මේකේ කියනවා මේ අදාළ කෝණවල අගය හොයන්න කියලා. එතකොට මෙන්න මේ අදාළ කෝණවල අගය හොයනවා කොහොමද? ඔයා දැන් බලන්න ඕන වීඩියෝ එක නවත්තලා දැන් ගාන වාගේ තිරේ තියෙනවා. ඔය තිරේ තියෙන ගාන බලලා ඔයා මේකේ අගය හොයනවා. හරි. මම විශ්වාස කරනවා වීඩියෝ එක නවත්තලා හැමෝම හදනවා කියලා. හරි හදුවා. හදුවා නම් ඔන්න දැන් බලා ගන්න. මම හදලා පෙන්නනවා මේ ගණන් ටික හදන විදිය. එතකොට දරුවෝ දැන් මෙතන තියෙනවා සමාන්තර රේඛා දෙකක් පේන්න තියෙනවානේ. දැන් රූපේ මෙන්න මේ වගේ තිබුණේ. සමාන්තර රේඛා දෙකක් පේන්න තියෙනවා. මේ දෙක සමාන්තරයි. ආයේ ඒ වගේම මෙතන අංශක 50 කියලා කෝණයක් පේනවා තියෙනවා. අංශක 50. ඒ වගේම සරල රේඛා දෙකක්, තව සරල රේඛාවක්, කොහොම සරල රේඛා හතරකින් මේ කෝණ ටික හැදලා තියෙනවා. එතකොට දේවාට තේරෙන දෙයක් තමයි මොකද්ද? සරල රේඛාවක් තමයි මෙන්න මේ EF. මෙන්න මේ යන මේ රේඛාව සරල රේඛාව. මෙන්න මෙයත් සරල රේඛාවක්. මෙයත් සරල රේඛාවක්, මෙයත් සරල රේඛාවක්. හැබැයි මේ සරල රේඛා දෙක AB හා CD මෙන්න මේ රේඛා දෙක සමාන්තරයි කියලා මේක දීලා තියෙනවනේ. රූපේ සඳහන් කරලා තියෙනවා සමාන්තරයි කියලා. එතකොට දැන් ඔයාගෙන් අහනවා AEF කවුද AEF? AEF කියලා කියන්නේ මම මේ රතු පාටින් මාක් කරන මෙන්න මේ කොටස තමයි AEF කියලා කිව්වේ. එතකොට පුතේ AEF කියලා කියන එකේ අගය කියලා. ඔයන්න කියන්නේ AEF ගේ අගය පළවෙනි ප්‍රශ්නේ හරියම සරලයි අපිට දාන්න පුළුවන් AEF ගේ අගය අංශක 50යි කියලා. හේතුව මම පැහැදිලි කරා. මේක අංශක 50 කියන්නේ හේතුව මොකද්ද? එහෙම අපිට අංශක 50 කියලා කියන්න පුළුවන් නේ. හේතුව දැනන් ඉන්න ඕනේ. හරිද? මෙතන 50 ඉඳන් තමයි මෙතන 50 වෙන්නේ. හේතුව තමයි දේවා ඉගෙනගෙන තියෙනවා පොඩි කාලේ මෙන්න මෙහෙම දෙයක්. පොඩි කාලේ අටවලට. සරල රේඛා දෙකක්. මේක සරල රේඛාවක්, මේක සරල රේඛාවක්. එකිනෙකට මෙන්න මෙහෙම ඡේදනය වුණාම හැදෙනවා මෙන්න මෙහෙම ප්‍රතිමුඛ කෝණ දෙකක්. ප්‍රතිමුඛ කෝණ දෙකක්. මෙයා මෙහෙ බලන් ඉන්නවා, මෙයා මෙහෙ බලන් ඉන්නවා. ප්‍රතිමුඛ කෝණ මෙහෙ බලන් ඉන්න ඔන්න ප්‍රතිමුඛ කෝණ දෙක මොකද වෙන්නේ? ප්‍රතිමුඛ කෝණවල අගය සමානයි. ෂුවර් නැත්තම් රේඛා දෙකක් ඇඳලා මේ විදිහට ඇඳලා කෝණ මානය අරන් මැනලා බලන්න ඔය දෙක සමාන වෙනවා. එතකොට එහෙනම් මේ දෙකට මේ දෙක සමාන වෙනවා. වගේම මේ දෙකට මේකට මේක සමාන වෙනවා. වගේම මේකට මේක සමාන වෙනවා. ඒක ප්‍රමේයයක්. ඒක එහෙම වෙනවා. ඇත්තට මේක හොයාගත්තා කවුරු හරි කෙනෙක් දැක්කා ගැන කවුද කියලා දන්නේ නැහැ. කොහොම හරි ඒක එහෙම වෙනවා. එහෙම වෙනවා කියලා අපි දන්නවා එච්චරයි. එතකොට මෙතන 50 නම් මේ මෙන්න මේ සරල රේඛාව තියෙන මෙන්න මෙතන මේ මෙන්න මේ සරල රේඛාවයි මෙන්න මේ සරල රේඛාවයි එකිනෙකට ඡේදනය වෙලා හැදෙන කෝණ දෙක තමයි මෙන්න මේ දෙන්න. මෙයා 50 නම් පුතේ මෙයා අනිවාර්යයෙන්ම 50යි. ඒ දෙන්න 50 වෙනවා. එතකොට අපිට කිව්වේ මෙයා අගේ 50 කියලා. හේතුව දක්වන්න කියලා කියනවා. හේතුව ලියන්න කියනවා. හේතුව තමයි මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. කෝණ කියලා වෙන මේ විදිහට කෙටියෙන් දාන්න පුළුවන්. මේකට අපි කියනවා ප්‍රතිමුඛ කෝණ කියලා. හරිද? ප්‍රතිමුඛ කෝණ. හේතුව ප්‍රතිමුඛ කෝණ. EFC කියලා කියන්නේ මෙන්න මෙයාට නේද? EFC මෙතන තියෙනවා නම් EFC කියන්නේ මෙතන තියෙන මේ කෝණ නේද EFC කියන්නේ. EFC. එතකොට EFC ගැන ඔයාලට කියන්න පුළුවන් දේ මොකක්ද? දැන් ඔයාලට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් මෙන්න මෙහෙම. ඔයාලට මතකද
පුංචි කාලේ ඔයා ඉගෙන ගත්තා 9 වසරේදීම තමයි සරල රේඛා හා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ කියන කොටසෙදී ඔයා ඉගෙන ගත්තා රේඛා දෙකක් සමාන්තර නම් හරිද රේඛා දෙකක් සමාන්තර නම් ඒ රේඛා දෙක මගින් හැදෙනවා මෙන්න 100 අකුර හැඩයට 100 අකුර හැඩේ හොඳයි ඈ 100 අකුර හැඩේ කියන්නේ මෙන්න මේ වගේ නේ 100 අකුර හැඩේ C නෙමෙයි 100 අකුර මෙහෙම ලියන්නේ නැහැ අපි 100 අකුර හැඩයට ඔය 100 අකුර අපි මේ පැත්තට ලියන්නේ නැහැ නේ ඔය 100 අකුර හැඩයට හැදෙන කෝණ ඒවට කියනවා මිත්‍ර කෝණ කියලා මෙන්න මේ මිත්‍ර කෝණ දෙකක එකතුව මේක A නම් මේක B නම් මේ AB දෙන්නගේ එකතුව අපි කීයද ඉගෙන ගත්තේ 180යි කියලා ඉගෙන ගත්තා නේද මේ කෝණ දෙක එකතුව 180 ඒතකොට මේ පැත්තේ තියෙන අනිත් කෝණ දෙක එකතුව කීයද මේක CD කියලා ගත්තොත් CGD ගේ එකතුව ඒත් 180 තමයි හරිද ඒක එකත් ඇත්තටම එහෙම වෙන දෙයක් එහෙම වෙනවා කියලා දැක්කා ඔයාලත් හදලා බලන්න මේ වෙනවද කියලා ඒක එහෙම වෙනවා අපි ඒක එහෙම ගන්නවා හරිද එතකොට ඒ දේ මෙතන තියෙනවාට පේනවද මෙන්න මෙතන මේ රේඛාව සමාන්තරයි මෙන්න මේ රේඛාවට බලන්න ඔයාලා වෙනම මේ ඉගෙනගත්තු දේවල් මිත්‍ර කෝණවල එකතු 180 කියලා වෙන ඉගෙන ගත්තානේ ඔය ඉගෙනගත්තු දේවල් පුතේ මොකද වෙන්නේ මිත්‍ර කෝණවල එකතු 180 කියලා ඉගෙනගත්තු දේවල් මෙන්න මේවා පුතේ මේ රූප අස්තට ඔබලා දිනවා තැන් වලට දාලා දිනවා එතකොට ඔයාට දක්ෂතාවයක් තියෙනෝනේ අර වෙනම ඉගෙනගත්තු කැලි ටික අනේ රූපයක් ඇතුළට ඔය ඔක්කොම ටික එකට කලවම් කරලා දෙනකොට ඒවා වෙනම මේකේ තියෙන මේ අහවල් එක කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙනවා මිත්‍ර කෝණවල එකතු 180යි කියන එක. මේක ඇතුලේ ඔන්න ඔය ප්‍රමේය දකින්න ඕනේ. ඔක තියෙන අවස්ථාව තියෙනවා පුතේ. මොකද්ද? මේ රේඛා දෙක. මම මේ දෙක මාර රතු පාටින් මාක් කරනවා මේ බලන්න. මෙන්න මේ යන රේඛාවයි මෙන්න මේ යන රේඛාවයි දෙක සමාන්තරයි කියලා කියනවානේ. ඔය රේඛා දෙක සමාන්තර නම් බලන්න එතනින් මෙන්න මේ රේඛාවෙන් වෙන් වෙලා හැදෙන මෙන්න මේ 100 කට තියෙන කෝණ දෙක තමයි මම මේ සිත තියන්නේ. මේ කෝණය මිත්‍ර කෝණ දෙකක්. ඒ දෙක එකතුවත් 180යි. තව තියෙනවා මෙන්න මෙතනින් මෙන්න මේ ලොකු කෝණයයි මේ රේඛාවෙන් මේ හැදෙන කෝණය මෙන්න මෙතන හැදෙන කෝණයයි මෙන්න මෙතන හැදෙන කෝණය දෙන්නත් මිත්‍ර කෝණ දෙකක්. ඒ රේඛා දෙක සමාන්තරයිනේ. ඒතර මෙතන හැදෙන මිත්‍ර කෝණ දෙක එකතුවත් 180යි. අන්න ඒ වගේ තමයි මෙන්න මේ අනිත් පැත්තට තියෙනවා හැම කෙනෙක්ම. මෙන්න මෙතන තියෙන කෙනා බලන්න මෙන්න මේ කෝණය මෙන්න මෙතන හැදෙන මෙන්න මේ කෝණයයි මෙන්න මේ කෝණය දෙන්න. මෙන්න මේ දෙක කීයද? ඔය කෝණ දෙකක් කීයද? එකතු 180යි. එහෙනම් අපි දානවා මෙන්න මෙතන EFC කියලා කියන්නේ EFC කියලා කියන්නේ මෙන්න මේ දෙන්නගෙන් එක්කෙනෙක් මේ දෙන්නගෙන් එක්කෙනෙක් මෙයාගේ අපි දන්නවා 50 කියලා අපි හොයාගත්තා කලින්. මම කිව්වනේ. මෙතන අංශක 50 කියලා අපි හොයාගෙන ඉඳලා AEF කියන එකේනා AEF කියන මෙතන 50 නම් මේ දෙන්නගේ එකතු 180 නම් එහෙනම් AEF කියලා කියන්නේ මොකද්ද? 180 න් අන්න අර ඉතුරු 50. මොකද මේ දෙන්න එකතු වෙච්චාම 180 හැදෙන්නේ. මේ දෙන්නගේ එකතු 180 නම් 180 මෙන්න මේ 50 අඩු කරපුවම ඉතුරු කෑල්ල තමයි මෙතන තියෙන්නේ. ඒතර 130යි. එහෙනම් මෙයාගේ 130යි හේතුව මම ලියනවා මිත්‍ර කෝණ කියලා. මිත්‍ර කෝණ තමයි හේතුව. මිත්‍ර කෝණ කියන හේතුව මත මම ලියනවා මේක 180යි කියලා. හොඳට බලන්න. ඔයාලට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. මිත්‍ර කෝණ වල හේතුව 180යි කියන එක භාවිතා කරන්න. ඊට පස්සේ තියෙනවා EFG ධන EEF EFG ධන EGF EFG කියනකොට EFG so FEG FEG F කියන්නේ FEG ඒක නෙවෙයි FEG කියලා කතා කරන මම කොළ පාටින් මාක් කරනවා මෙන්න මේ චූටි කෝණ කියලා ඒ චූටි කෝණ නේද ඒක කීයද කියලා බලන්න ඕනේ FEG ධන EGF කවුද EGF ආයි කියන්නේ මෙයා මෙන්න මේ දෙන්නගේ එකතුව තමයි යහන්නේ මෙයාගේ එකතුව මෙන්න මේ දෙන්නගේ එකතුව කොහොමද මේ දෙන්නගේ එකතුව අපි ගන්නෙ ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණයයි මෙතන තියෙන කෝණය එකතුව මම මේක නිකන් වෙනම මේ රූපේ ගන්නම් මෙන්න මෙතන ඔයාලට පේනව නේද මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙතන F අකුරු තියෙනවා මම මේ කෑල්ල වෙනම ඇදලා ගන්න යන්නේ මේ F එක තියෙනවා C මෙතන තියෙනවා මෙතන E මෙතන ඉන්නවා මෙන්න මෙතන E ඉන්නේ G මෙතන දෙන මෙන්න මෙහෙම ගිහිල්ලා G මෙතන ඉන්නවනේ අර එහා පැත්තේ දැන් මේක මෙහෙම ගියොත් ඔය ඉන්නේ මෙයා මේ තුරු ටික මෙන්න මෙහෙම යනවා මේක මෙහෙම යනවා නේද එතකොට පුතේ මෙන්න මේ දෙන්න ගැන ඔය කතාව අහන්නේ මෙතනගේ අපි වාගත්තා මෙතනගේ 130යි කියලා අපි වාගත්තා මේ දෙන්න එකතුව තමයි අපෙන් අහන්නේ දන්නවා දෙයක් මොකද්ද ඔයාලා හොඳට මතක් කරලා බලන්න මෙන්න මේ ප්‍රමේය ඔයාලා ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම එකක් ඉගෙනගෙන තියෙනවා ඇත්තටම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක ත්‍රිකෝණයක් තියෙනවා
මොකක් හරි ත්‍රිකෝණයක් තියෙනවා. ওই ත්‍රිකෝණේ පාද දික් කරපුවම හැදෙනවා බාහිර ත්‍රිකෝණය. පාද දික් කරපුවම බාහිර ත්‍රිකෝණයක් හැදෙනවනේ බා. ඒතර මේ තියෙන බාහිර කෝණය. ඔය හැදෙන බාහිර කෝණය ඒක අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක තුන සමාන. මේ කෝණ දෙකක තුන සමාන වෙනවා. නේද? ත්‍රිකෝණේ පාද දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය ඒ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක තුන සමාන වෙනවා. ඒ කියන්නේ මේ කෝණ දෙක එකතුවට මේක සමාන වෙනවා. මතකද මේක එකක් ඉගෙන ගත්තා. ඒතර මෙන්න මෙයාට ඒ කියන්නේ 130ට මේ දෙන්න එකතු සමාන වෙනවා. ඒ කියන්නේ 130ට මේ දෙන්න එකතු සමාන වෙනවා. එයා වැදෙන අරන් මෙතෙන්ට මම අහු දානවා. එතන මෙතන තියෙන මෙන්න මේ 130ට මේ දෙන්න එකතු සමාන වෙනවා. මේ බලන්න මෙන්න මේ වෙනමම ගත්ත ත්‍රිකෝණය මේක ආස්සේ වෙනම දකින්න ඒ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය මේක ආස්සේ දකින්න වෙනම දකින්න. ඒතකොට 130ට මේ දෙන්න එකතු සමාන වෙනවානේ. එහෙනම් මේ දෙන්න එකතුව අපෙන් අහන්න එකතුවනේ. වෙනම මෙයා කීයද මෙයා කීයද දන්නේ. එම අහලා නැත්තම් හොයන්න ඕනෙත් නැහැ. මොකටද මේ දෙන්න එකතුව කීයද පුතේ? 130යි කියලා. එච්චරයි. ඔන්න ඕක තමයි උත්තරේ. හරි. බලන්න මෙන්න මේක ඔයාලා ගත්තා නම් ඔයාලට උත්තර හරිද කියලා ඔයා චෙක් කරලා බලන්න හැම කෙනෙක්ම චෙක් කරන්න. ඔයාගේ පුතේ වැරදිලා නම් නැවත වතාවක් හදන්න තනියම හදන එක මම දැන් මේ පැහැදිලි කරද්දි මම ටික වේගෙන් කරගෙන යනවා. මොහේ කොහේ හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් නැවත වීඩියෝ එක බලලා අහපු ආයේ මේක තේරුම් ගන්න උත්සාහ කරන්න. නිකන් යන්න එපා. ඉගෙන ගන්නවා කියලා කියන්නේ පුතේ තමන් කොහොම හරි තමන්ගේ ගේම ගහ ගන්න ඕනේ. නිකන් මේක දැන් හරි ඇති කියලා තමන්ම අනුමාන කරනවා මට පුළුවන් ඇති කියලා. අනුමානත් එක්ක යන්න එපා. තනියම ගේම ගහන්න කොහොම හරි කරලා මේක දිනන්න ඕනේ. ඒ නිසා මේක හොඳට චෙක් කරලා බලන්න. මේක හොඳට පුරුදු වෙලා ඊළඟ ගානට අපි යමු. හොඳයි. මේක චෙක් කරගන්න යන්න මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් ආපහු මට කමෙන්ට් එකක් මෙසේජ් එකක් දාන්න. ඒ වගේ මේ දැන් දාලා තියෙන ඔයාලට ගාන මෙන්න මේ ගාන නැවත ඔයගොල්ලෝ අහන්න මම හදලා කියලා දෙනකොට දැන් ඔයාලා මේක හදන්න ගන්න හැම කෙනෙක්ම වීඩියෝ එක නවත්තලා මම මේ දාලා ගාන හදන්න ගන්න. මේ බෝඩ් එකේ දාලා දෙන ගාන හදන්න ගන්න. හරි. හොඳයි. මම හිතනවා ඔයාලා හදලා ඇති කියලා දැන්. ඔය බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. මේක තියෙනවා AB කියලා වෙළඳ සැල දෙකක්. A වෙළඳ සැල තියෙනවා රුපියල් 2000 ඊට වැඩි ඇඳුම් සඳහා 115 වට්ටමක්. B වෙළඳ සැල තියෙනවා රුපියල් 1500 හෝ ඊට අඩු ඇඳුම් සඳහා 110ක වට්ටමක් කියලා. වෙළඳ සැල දෙකක තිබූ දැන්වීම් දෙකක් ඉහත දැක්වේ. මාලා A වෙළඳ සැලෙන් රුපියල් 2000ක් ඇඳුමක්ද නිමලා B වෙළඳ සැලෙන් රුපියල් 1500ක ඇඳුමක්ද මිලට ගත්තෝය. මාලාගේ ඇඳුමට ඇය ගෙවූ මිල කීයද කියලා. මේ පළවෙනි වාරේ ගානක් මාලා. හරිද? ඒ වෙළඳ සැල මාලා කොහෙන්ද මිලදී ගන්නෙ? මාලා කොහෙන්ද මිලදී ගන්නෙ? ඒ වෙළඳ සැලෙන්. ඒ වෙළඳ සැලෙන් මිලදී ගන්නෙ මාලා නේ. නිමලා මිලදී ගන්නෙ B වෙළඳ සැලෙන්. ඔන්න ඔය දෙන්න ඔන්න ඔය වෙළඳ සැලෙන් තමයි මිලදී ගන්නේ. එතකොට A වෙළඳ සැලෙන් දෙනවා කොච්චරද? 2000ට වැඩි ඇඳුමකට 115ක වට්ටමක්. 115ක වට්ටමක් දෙනවා. මේ තොරතුරු ටික දාගන්න. රුපියල් 2000ට වැඩි ඇඳුම්. රුපියල් 2000ට වැඩි ඇඳුම් වලට රුපියල් 2000ට වැඩි ඇඳුම් වලට 115ක වට්ටමක් දෙනවා. නිමලා ගත්තු වෙළඳ සැලෙන්. ඊට පස්සේ රුපියල් 1500 අඩු. රුපියල් 1500ට අඩු ඇඳුම් වලට 110ක වට්ටමක්. වට්ටමක් කියන්නේ ඇඳුම වට්ටල දෙනවනේ. වට්ටල දෙනව නෙමෙයි. අර සිංහලෙන් ඩිස්කවුන්ට් කියලා කියන්නේ. සිංහලෙන් ඔය ගන්නේ මව භාෂාව ඒකනේ. ඩිස්කවුන්ට් එකක් දෙනවා කියන්නේ ඔන්න ඔක තමයි නේ. වට්ටමක් දෙනවා. එතකොට වෙළඳ සැල දෙකක තිබූ දැන්වීමක් තමයි මේ තියෙන්නේ. ඉතින් මාලා A වෙළඳ සැලෙන් රුපියල් 2000ක ඇඳුමක් ගන්නවලු. නිමලා B වෙළඳ සැලෙන් රුපියල් 1500ක ඇඳුමක් මිලට ගත්තෝය. අපිට කියනවා මාලාගේ ඇඳුමට ඇය ගෙවූ මිල කියලා. මාලාගේ ඇඳුමට ඇය ගෙවූ මිල. මේක හදන්න පුළුවන් පළවෙනි ප්‍රශ්නේ. මාලා මම නුඹ ගැනම සිතාලා කියලා අපි හදනවා මේ මාලා රුපියල් 2000යි. රුපියල් 2000ක ඇඳුමක් ගන්නවා මාලා. ඇත්තටම B වෙල A වෙලද සැලේ ගෙවන මුදල ඉස්සලාම් බලන මාලාට ලැබුණු වට්ටම කීයද කියලා. මාලාට ලැබිච්ච වට්ටම 2000ක ඇඳුමකට 115ක් තමයි වට්ටම. 2000 කියන වටිනාකමෙන්
2000 කියන වටිනාකමෙන් 115ක් තමයි වට්ටම ලැබෙන්නේ. 2000 කියන වටිනාකමෙන් 115ක්. ඇයි ඇඳුමේ වටිනාකම 2000යි එම වටිනාකමෙන් 115ක්. එම වටිනාකමෙන් 115ක ප්‍රමාණයක් තමයි මොකද? වට්ටම විදිහට වට්ටම විදිහට. ඒතකොට 2000න් 115ක් කියන්නේ කීයද? අපි ඒක බලන්න ඕන. වට්ටම කියන්නේ ඒකනේ. 2000කින් 115ක්. 2000කින් 115ක් කියලා හොයන්නේ කොහොමද? 2000 ගුණ කිරීම 100ෙන් 15 ඉච්චරයි. හරි සරලයි. ඊට පස්සේ කොහොමද මේක ගන්නෙ? හරි අපි දන්නවා සුළු කරන්න බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා. 15 වරක් බිංදු බිංදුවයි 15 වරක් දෙක 30යි. රුපියල් 300යි. වට්ටම කීයද? රුපියල් 300. වට්ටමක් දෙනවා රුපියල් 300. එතකොට වට්ටම රුපියල් 300යි. ඒ කියන්නේ මේක නෙමෙයි මේ ගෙවපු පුදුල නෙමෙයි අහන ප්‍රශ්නෙට උත්තරය ඕක නෙමෙයි. අපි ප්‍රශ්නෙට උත්තරය අහන්නේ මාලා මේ 2000ක ඇඳුමක් ගන්නකොට 115ක් වට්ටම් දෙන ආයතනේ වෙළඳතලේ ඇඳුම ගත්තාම මාලට ඇත්තටම ගෙවන්න සිද්ධ වෙන්නේ කීයද? මාලා 2000ක ඇඳුමක් ගන්නවා. ඒ 2000 ඇඳුමට 115ක් වට්ටමක් හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වට්ටම කියන්නේ මිල අඩු කරන එක. ඒ අඩු කරන එක අඩු වෙලා තමයි එයා ගෙවන්නේ. අනේ මේ ඇඳුම ගන්නවා අතට අනේ 2000යි කියලා ටැග් එකේ ගහලා තියෙනවා 2000යි. මාලා 2000ම දෙනවද? නෑ 300ක් අඩු වෙන්නේ නෑ වට්ටමක් තියෙනවා රුපියල් 300ක. එහෙනම් වට්ටම 300 නම් 2000 ඇඳුමට ගෙවන මුදල කීයද? ගෙවන මුදල 2000 ඇඳුමට 300ක් අඩුවෙන් රුපියල් 1700. රුපියල් 1700 කියලා උත්තරයක් එනවා. හරි සරලයි නේ? හරි සරලයි. වට්ටමක් කියන්නේ මිල අඩු කරලා දෙන එකනේ. කියන හැටි ගහලා තියෙන 2000 නම් ඒකට අඩු වෙන්න බෑ ඒ ගාන. 300 නේ. ඒක අන්න එනවා 1700යි. ඊට පස්සේ එනවා කවුද? නිමලා. ඊළඟට මාලාගේ ඇඳුමට ගෙවපු මුදල කීයද? මාලාට ලැබුණු වට්ටම නිමලාට ලැබුණු වට්ටම මෙන් දෙගුණයක් බව මාලා පවසයි. ඇයගේ ප්‍රකාශය සත්‍යද හේතු දක්වන්න කියලා. මාලාට ලැබුණු වට්ටම නිමලාට ලැබුණු වට්ටම මෙන් දෙගුණයක් බව මාලා පවසයි. ඇයගේ ප්‍රකාශය සත්‍යද හේතු දක්වන්න. ඒ කියන්නේ මාලා කියනවා මේ නිමලත් එක්ක නෙමෙයි වාට මට හම්බෙච්ච වට්ටම වාට හම්බෙච්ච වට්ටම වගේ දෙගුණයක් මට. ඒක ඇත්තද කියලා. ඒක ඇත්තද කියලා බලන්න නම් මාලට හම්බෙච්ච වට්ටම මෙන්න මේක. මාලා නුඹ ගැනම සිතාලා මාලට හම්බුනේ රුපියල් 300ක වට්ටම. ඊට පස්සේ නිමලා නෙමෙයි නිමලානේ. නිමලට කොච්චර වට්ටමක් හම්බ වෙනවද? අපි බලන්න ඕනේ නිමලගේ වට්ටම. නිමලාගේ වට්ටම. නිමලා හරි පත්තු කරලා නේද? වට්ටම. නිමලාගේ වට්ටම 1500ට 110යි. නේද? 1500ට අඩු වෙනුම් සඳහා 110යි. 1500 අඩු වෙනුම් කියන්නේ 1500 එන්නේ නැහැ හැබැයි. ඒක තියෙන විදිහට B වෙනසට රුපියල් 1500 ගන්නම මෙතන තියෙනවා. 1500 හෝ ඊට අඩු කියලා තියෙනවනේ. ඔව් 1500 හෝ ඊට අඩු. හෝ කියන එක තියෙන හින්දා වැඩේ කරන්න පුළුවන්. ඒක කියන්නේ හෝ තියෙන හින්දා 1500 හෝ ඊට අඩු නම් 110 වට්ටම හම්බ වෙනවා. මේ බින්දුව කියමුණා රුපියල් 150යි. රුපියල් 150යි. එතකොට නිමලාට ලැබුණු වට්ටම රුපියල් 150යි. නිමලාට ලැබුණු වට්ටම රුපියල් 150යි. මාලට ලැබුණු වට්ටම රුපියල් 300යි. ඊට පස්සේ දෙගුණයක් බව මාලා පවසයි. ඇයගේ ප්‍රකාශය සත්‍යද හේතු දක්වන්න. ඇයගේ ප්‍රකාශය සත්‍යයි. සත්‍යම් සිවම් සුන්දරම් කියන සත්‍යයි. ඇයගේ ප්‍රකාශය සත්‍යයි කියලා කියනවා. හේතුව මොකද්ද? හේතුව නිමලාගේ වට්ටම අපි ලියනවා නිමලාගේ වට්ටම වන රුපියල් 150 මෙන් රුපියල් 150 මෙන් මාලාගේ වට්ටම වන රුපියල් 300 දෙගුණයකි. දෙගුණයක් නිසා කියලා මෙන්න මේවා ලස්සනට ලියනවා. හරිද? පැහැදිලි ලියන්න. උත්තරයක් ලියදී මේක ඇවිල්ලා ඔයාලට ඔය හතම ගණන් දෙකම බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් අදපු දානවා. ඒතකොට ගණිතය සම්බන්ධව ගන්න කට්ටිය තමයි මේ ගාන අහලා තියෙන්නේ. එහෙනම් මේක ඔයාලට පුළුවන් වෙනවා.
තේරුණාද? ඉතින් ගණිත විද්‍යා තාක්ෂණ ආයතනයක් විසින් හදමු ගානක්. ඉතින් මේක 9 වසර ළමයින්ට ඔයාලට දීලා තියෙනවා. ඔයාලා මේක හදාගන්න පුළුවන් වඩා හොඳයි ඈ. ඉතින් ඒක නිසා අපි පුතේ යනවා ඊළඟ දවසට. අද දවසේ ඔයාලගේ වැඩ කටයුතු අවසන් කරනවා. අද ඔයාලට මේ ගණන් දෙක හදපුවම ඇති කියලා මම හිතනවා. නව වීඩියෝ එකක් මම දානවා. ඒ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ඔයාලගේ ඉතුරු ටික බලන්න ඕනේ. ඉතුරු පාඩම් ටික ක්ලික් කරලා ඔයාලා හදලා ගන්න ඕනේ. හරිද? ඉතින් අපි තව පාඩම් ටිකක් ඉස්සරහට කරගෙන හැමෝටම ආයුබෝවන්.